උඹට කියන්න මල්ලේ මේ ළඟදී ඒකට මම නෙළුවා බලන්න මොකද උනේ කියලා බලන්නේ නැහැ බලන්නේ නැහැ බලන්නේ නැහැ බා ඒ කියන්නේ මම හිතේ නෑ ඒක තමයි ආගනේ හරිද මං ඌට ගැව්වේ එකයි හරිද එකයි ගැව්වේ ගියා නිකන් ගැඩවිලා පොළව හාරගෙන යනවා කිය හරිද මම නෑ කියලාද කියන්නේ නෑ කියලාද කියන්නේ නෑ කියලාද කියන්නේ මම නෑ කිව්වේ නෑ නෑ කියන්නත් එපා හරිද නෑ කියන්නත් එපා හරිද ඔයි ඔබ දන්නවනේ මල්ලේ මේ තිත්තකෝණෑවේ ජගාට ඕනිය සූපින් කේස් මල්ලේ සූපින් කේස් හරිද මල්ලි උඹට කියන්න මම දාගත්ත වැඩ දෙක තුනක් තියෙනවා ඉක්මනට යන්නත් ඕනේ වරෙන් ඕක ඉවර කරලා ඩක් ගාලා යන්න ඕනේ මට ගහමු උඹට ඒ උනාට ගහන්න පුළුවන් කියලා මට හිතෙනවා මට ඔව් ආවද මන්ද මටත් දැන් හිතලා තියෙන්නේ බා උඹට පුළුවන් මචං සම්සල් මාමා අර තමයි ඩයල් එක හරි ගාන එක ගහන්න ඇඹරිලා කුඩු වෙලා යන්න ගහන්න ඕනේ සැම්සන් මෙතන තමයි ප්ලේස් එක. අර ඉන්නේ අයියා අපේ උන්. අර ඉන්නේ අයියාගේ ගොදුර. චන්ද්‍රලි නැගේවි. සුළුසුලන් හමාවි. මුල්ගත් නැවේවි. කුරුල්ලෝ පියාඹති. මොකක් ගැන දෙයක්වත් ඔය කියන්නේ? මොහොතවල නේද? ඕම් බාන්න පුතා ගහපු ගහිල්ල. මේකයි මල්ලි ඕයි මේ අපි ඕනම දෙයක මල්ලි පොඩ්ඩක් දෙපැත්ත බලන්න ඕනේ ඕයි හරිද දෙපැත්ත බලන්න ඕනේ මොකද දන්නද ඕනම ප්‍රශ්නයක අනිත් මිනිස්සුත් පොඩ්ඩක් සාධාරණ වෙන්න පුළුවන් නේද නෑ නෑ මං උට ගහනවා මල්ලි හරිද ඔබ නෑ කියලා තියන්න නෑ කියලා තියන්න නෑ කියලා තියන්න අයියා ගහනවා නෑ නෑ මං ගහනවා හරිද එන්න මල්ලි මෙහෙමයි අපි ඔය ගහනවා කියන සීන් එකට එන්න ඕනේ මල්ලි අවසානයේට හරිද කලින් පොඩ්ඩක් අපි සාමකාමීව පොඩ්ඩක් බලන්න ඕනේ මොකද නෑ මං උට ගහනවා හරිද ඌව මොන සූපින් කෑලිද මල්ලි මට මං දෙනවා හරිද මල්ලි ඒනවාට මෙහෙමයි හරිද ඔය හැම දෙයකම මල්ලි දෙපැත්තක් තියෙනවනේ ගාන එකම නෙමෙයි වීරකම කියන්නේ හරිද මං නම් කෙනෙකුට ගහන්න ඕනේ නැහැ කියලා බලහංග මූනේ ගහන්න ඕනේ නැහැ නෑ මල්ලි මං උට ගහනවා හරිද උඹ කියන්නේ නැහැ කියලා කියන්නේ තිත්ත ගෝනේ මේ ජගානේ ඔව් ඔව් නම කියවනවා විතරනේ ගහන්නේ නැහැ නෑ කො මං ගහනවා කුලියට මිනිහ මරනවානේ ඔව් මහලකු කුලී මැරෙව් යකතෝගේ කයියේ පඩ ගන්නයි විතරනේ යකෝ තියෙන්නේ එක්ක මල්ලි මං උට ගහන්නද ගහකට ගෙල්ල ගිහින්